1642 දෙසැම්බර් මාස 25 සහ 1643 ජනවාරි 4 ලෙස උපන්දින දෙකක් ඇති ඔහු එංගලන්තයේ ලින්කන්ෂයර්හි ඉපදුනා. ඉපදෙන්නට මාස 3කට පෙර ඔහුගේ පියා මිය ගියා. පියාගේ නම අයිසැක් නිව්ටන් වූ අතර ඒම ඔහුගේ නම වුණා. නිව්ටන්ට වයස අවුරුදු 3ක් වන විට ඔහුගේ මව හැනා ඇස්කෆ් නැවත විවාහ වී නිව්ටන්ව ඔහුගේ මිත්තණියට බාර කර නව සැමියා සමග වාසීට ගියා. මිතුරන් සමග සෙල්ලම් කිරීමට වඩා හුදකලාව ප්‍රිය කළ දරුවෙකු වූ නිව්ටන් සුළං මෝල් වැනි යාන්ත්‍රික සෙල්ලම් බඩු තැනීමට වැඩි කැමැත්තක් දක්වුවා. මිත්තණියගේ ගොවිපලේ හුදකලාව ගත කරන අතර ඇපල් ගෙඩියක් වැටෙනු නරඹා එය කෙලින්ම පහළට වැටින්නේ මන්දයි විමසුවා. එය ගුරුත්වාකර්ෂණ න්‍යායට මඟ පෑදුවා. කුඩා කල පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුණත් පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු අති දක්ෂයෙකු වුණා. ඒ අනුව භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය යන ක්ෂේත්‍රවලට විශාල සේවයක් කළා. ඔහු විසින් රචිත ප්‍රින්සිපියා ග්‍රන්ථයේ ඔස්සේ යාන්ත්‍ර විද්‍යාවට පදනම් වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබඳ වූ නියම 3 ඉදිරිපත් කළ අතර වර්තමානයේ විද්‍යාත්මක ලිපි ලිවීමේදී භාවිතා කරන සම්මතයන් ඇති කරලීමට එම ග්‍රන්ථය මූලික වුණා. තවද කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබඳ නියමයන් නිව්ටන් විසින් ප්‍රකාශයට පත් කළා. සිසිලන නියමයේ ගොඩනැගූ අතර ශබ්දයේ වේගය පිළිබඳවද අධ්‍යයනය කළා. ඔහු විසින් සුදු ආලෝකයේහි දේදුන්නේහි සියලු වර්ණ අඩංගු බව සොයාගත්තා. ප්‍රිසම සමගද අත්හදා බැලීම් කළ අතර එමගින් සුදු ආලෝකයේ වර්ණ 7කට කැඩී යන බව සොයාගත්තා. එසේම පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කළා. කලනීය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රිඩ් අතර බිඩී යන අතර නිකිල නොවන දශම සඳහාද යොදාගත හැකි සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්. රාජකීය මුදල් නිර්මාණය කිරීමේ සංගමයේ බලවත්ම දුහුරය හෙබූ නිව්ටන් මුදල් වශයෙන් රන්කාසි භාවිත කිරීමේ ක්‍රමය බ්‍රිතාන්‍යයට හඳුන්වා දුන්නා. අවුරුදු 84ක් ලොවට මහගු සේවයක් කළ මේ වැදගත් විද්‍යාඥයා 1727 මාර්තු 31 දා දින මෙලවින් සමුගත්තා.